අපි අද ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගමු. ඩබල් ක්‍රොෂේ ගොතන්න අපි මුලින්ම දංවැල් ගොතාගෙන යමු. දංවැල් ගොතාගෙන දංවැල් 3ක් අතරින්න. 2 3 4 දංවැල් අතරින්න. ඊට පස්සේ ගෙතුම් කටුව නූලේ පටලවා පස්වෙනි දංවැල ඇතුලින් ඇතුල් කර නූල් පන්දුව දෙස ඇති නූල නැවත ගෙතුම් කටුවේ පටලවගෙන පස්වෙනි දංවැල ඇතුලෙන් එළියට ගන්න. එතකොට ලූප් 3ක් හැදෙනවා. නැවත ගෙතුම් කටුව නූලේ පටලවා මුලින්ම ඇති ලූප් 2 ඇතුලෙන් එළියට ගන්න. එතකොට අපිට ආයෙ ලූප් 2ක් හැදෙනවා. නැවත ගෙතුම් කටුව නූලේ පටලවගෙන අර ඉතිරි ලූප් 2 ඇතුලෙන්ම එළියට ගන්න. දැන් අපි ඩබල් ක්‍රොෂේ එකක් ගොතාගෙන ඉවරයි. නූල ගෙතුම් කටුවේ පටලවනවා. දංවැලෙන් යවනවා. ඊළඟ දංවැලෙන් ගෙතුම් කටුව යවනවා. නැවත නූල පටලවගෙන මුලින්ම ඇති ලූප් 2 ඇතුලෙන් ගන්නවා. ආයෙ පටලවනවා. ඊළඟට ලූප් 2 ඇතුලින් එළියට ගන්නවා. දංවැල් 3ක උස ඩබල් ක්‍රොෂේ එකකට සමාන වෙනවා.